මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වන පොතක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තියෙනවා. මාතලේ ප්‍රදේශයේ ප්‍රධාන බාලිකා පාසලකට සිය දියණිය ඇතුළත් කර ගැනීම සඳහා ගිය රාජ්‍ය සේවක පියෙකුගෙන් එම පාසලේ විදුහල්පතිනිය ලිංගික අල්ලසක් ඉල්ලා සිටි බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි සමාජ මාධ්‍ය වාර්තා පවසන්නේ. මේ ඇත්තක් නම් එය අතිශය බරපතල සිදුවීමක්. නමුත් මෙතනදී අපිට තවත් වැදගත් ප්‍රශ්න කිහිපයක් අහන්න සිදු වෙනවා. ඇත්තටම විදුහල්පතිනියක් මෙවැනි ඉල්ලීමක් කරයිද? බොහෝ දෙනෙකුට පළමුව මතුවන ප්‍රශ්නේ මෙයයි. විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනය සහ විනය භාරව සිටින විදුහල්පතිනියක් තම තනතුර භාවිතා කරමින් මෙවැනි ඉල්ලීමක් කරයිද? මේ ස්ත්‍රියක් වීම හෝ පිරිමියෙක් වීම මත තීරණය කළ හැකි ප්‍රශ්නයක් නොවේ. මිනිසෙකුට බලය තිබෙන ස්ථානයකදී එම බලය අයිතු ලෙස භාවිතා කිරීමේ හැකියාව ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව තිබිය හැකියි. ඒ නිසා කාන්තාවක් නිසා මෙවැනි දෙයක් කරන්න බෑ කියන තර්කයක් චෝදනාවක් තිබෙන නිසා අනිවාර්යයෙන්ම ඇය වැරදිකාරියක් කියන තර්කයත් දෙකම පරීක්ෂණයෙන් තොරව පිළිගැනීම සුදුසු නැහැ. එහෙමත් නැත්නම් මේක පියාගේ පලි ගැනීමක්ද? අනෙක් පැත්තෙන් තවත් බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. දරුවෙකු පාසලට ඇතුළත් කර ගැනීමේදී යම් ගැටලුවක් ඇති වුණාද? විදුහල්පතිනිය දරුවා ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කළාද? එසේනම් එම තීරණය පිළිබඳ ඇති වූ අමනාපයක් හේතුවෙන් පියා විසින් මෙවැනි බරපතල චෝදනාවක් ඉදිරිපත් කළාද? එසේත් නැත්නම් ඇත්තටම සිදු යම් සිද්ධියක් නිසා ඔහු පොලිසියට ගියාද? මේ ප්‍රශ්න වලට පිටුරු ලැබෙන්නේ පැමිණිල්ලේ සම්පූර්ණ විස්තර, සාක්ෂි සහ විමර්ශන ප්‍රතිඵල හරහායි. දුරකථන පණිවිඩ සහ ඇමතුම් තිබුණාද? මෙවැනි චෝදනාවක් සම්බන්ධයෙන් තවත් වැදගත් සාක්ෂි තිබිය හැකියි. පියා සහ විදුහල්පතිනිය අතර දුරකථන සංවාද තිබුණාද? WhatsApp පණිවිඩ තිබුණාද? වොයිස් රෙකෝඩින් තිබුණාද? එම හමුවීම සිදු ස්ථානයේ CCTV කැමරා තිබුණාද? සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් සාක්ෂිකරුවන් ලෙස සිටියාද? මේවා පරීක්ෂා කිරීමෙන් චෝදනාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු හෙළි කරගත හැකියි. පැමිණිල්ලක් කියන්නේ වරදකාරී බවක් නොවේ. මෙතනදී අපි හැමෝම මතක තබා ගත යුතු වැදගත් කරුණක් තියෙනවා. පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් කිසිවෙකු වැරදිකරුවෝ වන්නේ නැහැ. ඒ වගේම චෝදනාවක් එල්ලූ පමණින් ඒ බොරුවයි කියන්නත් බෑ. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු යුතුයි. චෝදනාව සත්‍ය නම් එය ඔප්පු කළ යුතුයි. චෝදනාව අසත්‍ය නම් ඒ සාක්ෂි මත පැහැදිලි කළ යුතුයි. මේ ප්‍රශ්නයෙන් අපි ඉගෙන ගත යුතු දේ පාසලකට දරුවෙකු ඇතුළත් කර ගැනීම කියන්නේ දෙමව්පියන්ට අතිශය සංවේදී කාරණයක්. දෙමව්පියන් තම දරුවාට හොඳ පාසලක් ලබා දීමට විශාල උත්සාහයක් දරනවා. ඒ නිසා පාසලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සියලුම කටයුතු හැකිතරම් විනීතභාවයෙන් සිදු යුතුයි. එසේ නොවුනොත් සත්‍ය සිදුවීමක් වුවත් බරපතල ගැටලුවක්. බොරු චෝදනාවක් වුවත් තවත් බරපතල ගැටලුවක්. එක පැත්තකින් අහිංසක පුද්ගලයෙකුගේ කීර්තිය විනාශ විය හැකියි. අනෙක් පැත්තෙන් සැබෑ වරදක් සිදු වී තිබේ නම් ඒ යටපත් වීමටත් ඉඩ තිබෙනවා. ඒ නිසා මේ සිදුවීම ගැන අපි කළ යුත්තේ කවුරුන් හෝ වැරදිකාරයෙකු කර තීන්දුවක් දීම නෙවෙයි. සාක්ෂි මොනවාද? පරීක්ෂණයෙන් හෙළිවන්නේ මොනවාද? ඇත්තටම සිදුවුනේ කුමක්ද? කියන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමයි. අවසානයේ එක දෙයක් පමණක් කියන්න පුළුවන්. මේ ඇත්තක් නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ බොරුවක් නම් එයත් හෙළිවිය යුතුයි. මොකද සත්‍ය කුමක් වුවත් එය හෙළිවිය යුතුයි. මේ සිදුවීම ගැන මොකද හිතන්නේ? ඇත්තටම මෙවැනි සිදුවීමක් සිදු වුණාද? එහෙමත් නැත්නම් පාසලට ඇතුළත් කිරීමේ ගැටලුවක් නිසා ඇති වූ පරිගැනීමක්ද?